දොමෝ නාරිත දෙස් අයිබෝන් කියල පිළිගන්න. ඉතින් මේ ඉස්සරහට ඉතින් ඔයගොල්ලො ජපානේ එන්ඩ කට්ටි බලාගෙන ඉන්නවනං සහ දැනට ජපාන්ට ඇවිල්ලා ඔගොල්ලො මොක් හරි ස්කෝල් එහෙක ඉගෙන ගන්න කෙනෙක් නං ඔයා ජපාන්ට ස්ටෝන් කෙනෙක් හෙට ඇවිල්ලා දයිගකුවක් හරි සෙම්මොන්ගක්කොයක් හරි යන්න බලාගන්න කෙනෙක් ඉන්නවන ඔයාට මේ වීඩියෝක වැදගත් වේවී එහෙම නැත්තං ඔයා දැනට යම් කිසි ස්ථානයක රස්සාාවක් කරනවනම් ඒකවාට කොච්චර දුරට බලපානවද කියන එක ඉස්සරහට හැදෙන නීතිත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් මේ මට හිතුණා අද ඒ ගැන පොඩ්ඩක් මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් විශේෂයෙන්ම දැන් අර අපි ඉගෙන ගන්න දෙයට අයරෙන්ඩ වෙන තැනක රස්සාවල් කරන්න බෑ කියලා එකේ කට්ටිය වීඩියෝස් දානවා. කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ ගැන මේ කතා කරන්නේ, විශේෂයෙන්ම ජපානයේ ලෝයර්ස්ලා හැම වීඩියෝස් දානවා ඔයගොල්ලෝ දකින්න ඇති. නීතිතින් තද වෙනවා කියලා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත දෙයට බාහිරින් තව කියන්නේ එකම තැනක උනාට අදාළ සෙක්ෂන් එක නෙමෙයි අපි කරන්නේ, වෙන සෙක්ෂන් එකක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක්ද කියන්නේ, ඒකට හොටෙල් එකක වැඩ කරලා ඉතින් හොටෙල් එකේ රෙස්ටොරන්ට් එක ගහනවනේ අපි ගොඩක් වෙලාවට. ඉතින් අපිව ගන්නෙ සාමාන්‍යයෙන් ගයියෙක්ව ගන්නෙ ඒ ඕල් රවුන්ඩර් කියන එකට තමයි අපිව ගන්න. එතකොට ඔයගොල්ලෝ හොටෙල් එකක ඉන්න කෙනෙක් නම්, හොටෙල් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් සහ ඔයා ඉස්සරහට ජපානයේ හොටෙල් ස්කෝලයක් අවුට් වෙලා හොටෙල් එකක වැඩ කරන්න කැමති කෙනෙක් නම්, ඒ කියන්නේ මම මේ උදාහරණයක් ගන්නෙ. එතකොට ඔයා ඉගෙනගෙන අවුට් වෙද්දී ඒ හම්බෙන පොසිෂන් වල කට්ටිය දැන් පිරිලා වැඩි. ඒ කියන්නේ උදාහරණයකට ඔයා දැන් ඔයා ජපාන් ස්කෝලේ ඉන්නවා නම් ඔයා ඉගෙනගෙන අවුට් වෙද්දී අවුරුදු 2ක් 3ක් එහෙම නැත්නම් දැන් අවුට් වෙලා හොටෙල් එකක වැඩ කරනවා වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ කියන විදිහට ඉස්සරහට ඒ අදාළ සෙක්ෂන් එකේ විතරයි වැඩ කරන්න පුළුවන්, නැත්නම් ඒක වීසා එක කැන්සල් වෙනවා කියලා. ඉතින් එහෙම වුණාන් පස්සේ එහෙම නැත්නම් අපි SSW වීසා වලට මාරු වෙන්න ඕන කියලා කියනවා. ඉතින් එහෙම වුණාන් පස්සේ ගොඩාක් රස්සා නැති වෙනවා අනිවාර්යෙන්ම. මොකද දැන් ඔයා වැඩ කරන ආයතනය කියන්නේ අපි හිතමු ඔයා IT කරනවා කියලා හිතන්නකෝ. IT කරත් ඔයා වෙන තැනක වැඩ කරන වෙන්න පුළුවන්. IT ඔයාගේ වීසා එකට දෙන්නේ මෙන්න මේ පොසිෂන් එක කියලා. නමුත් ඔයා වෙන තැනක වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක දැන් පොඩ්ඩක් බලපාන කතියක් තියෙනවා. ඉස්සර නම් කියලා තිබ්බලු මේ කට්ටිය නැති හින්දා ප්‍රශ්නයක් නෑ. දැන් කට්ටිය ඒකට ඕන තරම් එනවා SSW හරහා. මේ ඒ හින්දා ඔයාට ඒ ජොබ් එක විතරයි කරන්න පුළුවන් කියන එක. ඉතින් උදාහරණයකට ඔන්න වගේ දේවල් තියෙනවා. එතකොට ඔයා කල්පනා කරන්න ඔයා ඉගෙන ගන්න දේ, ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකේ එහෙම නැත්නම් ඔයා දැන්ට වැඩ කරන තැන පුළුවන් තරම් අල්ලගෙන ඉන්න කියන එක තමයි කියන්නේ තියෙන්නේ. විශේෂයෙන්ම දැන්ට ශූෂුකුවක් ගහලා ඉන්නවා නම්. නැත්තම් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවනේ, ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් ඉන්නවනම් ගොඩාක් හිතන්න වයස අඩුයි කෙනෙක් නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ දැන් ජපානයේ ඔයා පුළුවන් තරම් වෙන එක්සෑම් කරලා පාස් වෙන්න. ඉතින් එහෙම නැත්තම් තියෙන්නේ ඉස්කෝල මාරු කර යන්න. එහෙම නැත්තම් දෛගකුවක් දැන් ඔයා සෙම්මොන් යනවා නම් ඔයා කෙලින්ම ඊට පස්සේ ඔයා දැන් යන ඔයාට බයිට් එක ගහලා වට ගේමක් ගහ ගන්න පුළුවන් නම් ඔයාට කෙලින්ම සල්ලි එකතු කරගෙන ලංකාවට දාන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඊට අමතරව තියෙන්නේ ඔයා සෙම්මොන් එකක් යනවා නම් ඔයා සෙම්මොන් කිය ඔයා හිතන IT ඉස්කෝලේක යනවා කියලා. ඔයාට එතනින් පස්සේ ඔයා හිතනවා නම් ඔයාගේ වයසත් එක්ක ඔයාට මේ වගේ දෙයක් කරොත් මට මේ chance එක හම්බෙන්නේ නැහැ කියලා. ඔයාට එකම දේ තව ඔයා වෙන ඉස්කෝලේකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයා මෝටර් මැකැනික් නම් ඔයා ඊළඟට IT ඉස්කෝලේකට යන්න. IT ඉවර වෙලා ඊට පස්සේ ඔයාට හොටෙල් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ දෛගකුවකට ඇප්ලයි කරලා යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඔයා ගේමක් ගහ ගන්නවා නම් මං හොඳයි කියන මට්ටමට තමයි දැන් තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ හරියටම නීති මේ තාම තීරණය කරලා නැහැ. ඉතින් ඔය ලෝයස්ලා කියන වීඩියෝසුයි ලංකාවයි කියන වීඩියෝසුයි එක්ක බලද්දි ඉතින් මම ජපානයේ ලෝයස්ලා කියන වීඩියෝස් සාමාන්‍යයෙන් බොරු වෙන්න බෑනේ. ඉතින් ඒගොල්ලෝ දැන් දාන වීඩියෝ සාමාන්‍ය, මොකද ලංකාවේ දාන එහෙම අර වැරදි කියන එක නෙමෙයි. නමුත් ජපානයේ ලෝයස්ලා ඒගොල්ලෝ කියන වීඩියෝස් ඉතින් සාමාන්‍ය ඉතින් අපි ගොඩාක් වෙලාවට ඉතින් ඇත්තනේ ඉතින් අපි මොකක් කරුණාන් පස්සේ අපි යන්නේ ලෝයස් කෙනෙක් ගාවට. ඉතින් ඒ ලෝයස්ලා එහෙම වීඩියෝස් කරනවා නම් ඒක ඇත්තක් තියෙනවනේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බලන්න. දැන්ට ඉස්කෝලේ යන කට්ටිය, සෙම්මොන් යන කට්ටිය, දෛගකු යන කට්ටිය ඉන්නවනේ. ඉතින් වීසා එක ගැන ගොඩක් හිතන්න. ඔයා අවුට් වෙද්දි එහෙම නැත්නම් ඔයා දැන් කරන ජොබ් එක නම් ඒකේ ඇත්තටම මොන පොසිෂන් එකද ඔයාව අයිති වෙන්නේ කියලා බලන්න. එහෙම වුණොත් කෙලින්ම කම්පැනියෙන් ඔයාව අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්නෙ නැති වෙන්න පුළුවන්. ඊළඟ තැනට ඔයාට යන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඊළඟ තැනට කට්ටිය දැන් ඉන්නවා නම් ඒ කට්ටිය ඒ අදාළ තැනට
පිහිටවනවා නම් අනිවාර්යෙන් ඔයාට ඒ අවස්ථාව නැති වෙලා යනවා. ඒ කියන්නේ ඉස්කෝලයක් අවුට් වෙලා ඔයා සල්ලි ගෙවලා අවුට් වුණායින් පස්සේ ඔයාට ඊළඟට ජොබ් එකට ඔයාව ගන්නෙ නැත්තම් අනිවාර්යෙන් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාට. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලෝ අදාළ ජොබ් එක ඇත්තටම මේ ජොබ් එකෙන් මට මේ ජොබ් එක තියෙනවද කියන එක පොඩ්ඩක් බලලා කරලා ඇප්ලයි කරන්න ඉස්කෝලේකට හරි මොකක් හරි දෙයකට. එහෙම නැත්නම් ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මම කියන්නේ SSW exam එක දැන් ඔයගොල්ලෝ දැන් ගොඩක් කරනවා. ඔයගොල්ලන්ට කැමති අවස්ථා තියෙන ෆුඩ් සර්විස් තියෙනවා, රෙස්ටොරන්ට් ෆුඩ් සර්විස් කියන්නේ රෙස්ටොරන්ට් වල ෆුඩ් සර්විස්, ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් තියෙනවා, මෝටර් මැකැනික් තියෙනවා, දැන් ඩ්‍රයිවිං ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මම දන්නේ නැහැ ගොඩක් ඒ විෂය ගැන ගොඩක්. ඉතින් ඔයගොල්ලන්ට ඒ chance එක තියෙනවා. ඉතින් කෙලින්ම එන්න ජපාන්ට. ලංකාවේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ස්ටුඩන්ට් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට දැන් ওই පැය 28 සීනුයි අපි පැය 28 අරගෙන මොකක්ද එකක් ෂෝමේෂෝ එකක් අරගෙන යන්න ඕනෙලු බයිටෝ ගහන තැනට. එතනින් පස්සේ උන් ඕකේ කරොත්තුලු අපට ජොබ් එක දෙන්නේ. කියන්නේ අපි ට්‍රැක් කරනවා දැන් ට්‍රැක් කරනවා තමයි. ඉතින් මේ ඔන්න ඔය වගේ දේවල් ඉස්සරහට ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා උන ජපානයේ ඉස්සර කිව්ව කතා නෙමෙයි දැන් කියන්න වෙන්නේ. ඉතින් ඒක නිසා තව උනත් ඉතින් මෙයාත් තව අවුරුදු ගානයි ඉන්නේ. දැන් උදාහරණයකට තියෙන ට්‍රම්ප් ඉන්නවා. ට්‍රම්ප් ඇවිල්ලා යුද්ධයක් පටන් ගත්තා. ඊට කලින් ජපාන යුද්ධයක් තිබ්බේ නැහනේ. මේ ඇමරිකාවේ ලෝකෙට යුද්ධයක් තිබ්බේ නැහැ. ඒ රාජ්‍ය නායකයෝ ඒ විදිහට කරගෙන ගියා. ඉතින් මෙයා ආවත් ඉතින් මෙයාත් තව අවුරුදු ගානකින් පස්සේ යයි. ගියයින් පස්සේ ඉතින් ආයේ මොකක් හරි දෙයක් වෙයි. ඉතින් එතකන් අල්ලන් ඉන්න පුළුවන් නම් වයස අඩු කෙනෙක් ඉන්නවා. ඉතින් හොඳට පොඩ්ඩක් කල්පනා කරන්න. ඉතින් මේ ඇත්තම කිව්වේ මොකද? හරි අමාරු ජොබ් එකකට යන්න විදියක් නැහැ. දැන් ජොබ් එකට ගන්නෙ නැහැ. වර්කින් විශේෂයෙන්ම කියනවනේ වර්කින් විසා ඉන්න කෙනෙක් නම් ඊළඟ ජොබ් එකට ඔයා ඉගෙන ගත්ත දේෙන් ඔයා යනවා නම් අනිවාර්යෙන් ගන්නෙ නැහැ ඒ පොසිෂන් එකට. ගොඩාක් අඩුයි. මොකද මේ දැන් SSW වලින් කට්ටිය එන නිසා. ඉතින් ඒක නිසා ලංකාවෙන් ජපාන්ට එන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මම එකම රෙකමන්ඩේෂන් එක කරන්න පුළුවන් නම් ඔයාට සල්ලි යන්නෙත් නැහැ වැඩිය. SSW හරහා කෙලින් මෙන්න එතකොට ඔයාට ඒ chance එක තියෙයි කියලා මම විශ්වාස කරනවා. මේ දැනට ජපානයේ ඇවිල්ලා ඉගෙනගෙන අවුට් වෙලා ජොබ් එකක් හොයද්දී ඒ ජොබ් එකට යන කාලේ අවුරුදු 4ක් අවුරුදු 6ක් වගේ යනවනේ. ඉතින් එතකොට පොඩ්ඩක් අමාරුයි ඔයාට. ඉතින් ඒක නිසා මේ මම රෙකමන්ඩ් කරන්නේ ලංකාවෙන් දැන් ජපාන් එන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් SSW තමයි හොඳම මාර්ගය කියන එක තමයි ඉතින් මට කියන්න තියෙන. ඉතින් ඊළඟට තව වීඩියෝස් මම අරගෙන එන්න අලුත් අප්ඩේට් එක. ඉතින් මේ හැමෝම පරිස්සමෙන් ඉන්න ජපාන් ඉගෙන ගන්න, ජපාන් කතා කරන්න. ඔයාගේ නම ජපාන්ට එනවනම් අනිවාර්යෙන් ජපානයේ නම කතාකනා වලින් ලියන්න පුරුදු වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝකින් හැමෝටම සුබ දවසක් වේවා.